අදත් පිළිගන්නවා ගැමිටෝක් අපේ නාලිකාවට. අදත් ආවා ලස්සන කතාවක් අරගෙන. එහෙනම් channel එකට subscribe කරලා එන්නකෝ කතාව බලන්න. එක්තරා ලස්සන වනාන්තරයක මල් වලින් පිරුණු පුංචි වත්තක් තිබුණා. මේ මල් වත්තට හැමදාම ලස්සන සමනලයෝ වගේම මීමැස්සොත් පැණි බොන්න ආවා. මේ වත්තේම හරිම දඟ හාපැටියෙකුයි එයාගේ අම්මයි ජීවත් වුණා. හාපැටියා හරිම දඟයි. එයා මල් වත්තට එන සමනලයින්ට එක එක කරදර කරනවා. සමනලයෝ මල් පැණි බොනකොට හාපැටියා එක පාරටම පැනලා එයාලව අල්ලන්න හදනවා. අහිංසක සමනලයෝ බයට එහෙ මෙහෙ පියාඹනව දැක්කම දඟ හාපැටියාට හරිම සන්තෝසයි. පුතේ ඔය අහිංසක සමනල යාළුවන්ට කරදර කරන්න එපා. එයාලටත් නිදහසේ ඉන්න දෙන්න. කියලා අම්මා කොයිතරම් අවවාද කළත් හාපැටියා ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. එයා දිගින් දිගටම සමනලයින්ට හිරිහැර කළා. දවසක් මේ කරදර ඉවසන්න බැරි වුණු සමනලයෝ ටික එකතු වෙලා Tamanට වෙන අසාධාරණීය මීමැස්සන්ට කිව්වා. අනේ මීමැස්සි යාළුවනේ අරු දඟ හාපැංච අපිට මල් පැණි ටිකක්වත් බොන්න දෙන්නේ නැහැ. අපේ තටු කැඩෙන්න වගේ පන්න අල්ලන්න හදනවා. සමනලයෝ දුකෙන් කිව්වා. මීමැස්සු මේක ගැන හරිම කනගාටු වුණා. බය වෙන්න එපා සමනල යාළුවනේ. අපි මේ දඟ පැංචට හොඳ පාඩමක් උගන්වන්නම්. මීමැස්සු තීරණය කළා. පහුවදත් සුපුරුදු විදිහටම හාපැංච මල් වත්තට ආවා. එයා මල් පැණි බොමින් හිටපු ලස්සන සමනලෙක් අල්ලන්න එක පාරටම පැන්නා. ඒක දැකපු මීමැස්සි රෑන බිස් බිස් ගාගෙන වේගයෙන් පියාඹලා ඇවිත් හාපැංච පස්සේ පැන්නුවා. ඊට පස්සේ හාපැංචගේ ඇඟේ තනින් තන රිදෙන්න ඇන්නා. අම්මේ මාව බේරගන්නෝ කියලා කෑ ගහගෙන හාපැංච අම්මා ගාවට දිව්වා.
හාපැංචට හොඳටම රිදිලා තිබුණා. දැක්කද පුතේ? ඔයා සමනලයින්ට කරදර කරනකොට ඒ අයටත් ඔය වගේම රිදෙන්න ඇති. අම්මා ආදරෙන් හාපැංචට හැදිලි කරලා දුන්නා. Taman කරපු වැරද්ද තීරුම් ගත්ත හාපැංචා අම්මට මෙහෙම පොරොන්දු වුණා. අම්මේ මට සමාවෙන්න. මම ආයේ කවදාවත් සමනල යාළුවන්ටවත් වෙනත් කිසිම සතෙකුටවත් කරදර කරන්නේ නැහැ. එදා ඉඳන් හාපෙටියයි සමනලයොයි මීමැස්සොයි හැමෝම මල්වත්තේ හරිම සතුටින් සමාදානෙන් ජීවත් වුණා. මේ වගේ තව ලස්සන කතාවක් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්නම්.